ආයුබෝවන් ලයිව් එක බලාගෙන ඉන්න යාළුවෝ හැමෝටම ඉතින් මේක මුළු ලංකාවටම මාර ආපදා කාලයක්. ඉතින් මේ කාලේ හැමෝම පරිස්සමට ගෙවල් වලට වෙලා ඉන්න ගොඩක් අය ආපදාවට පුදුරු වෙලා ඉන්නේ, අසරණ වෙලා ඉන්නේ. ඉතින් ඒ අය වෙනුවෙන් අපි දැක්කා අද උදේ ඉඳන්ම අපේ විශ්වසමල්ලි මාර කැපකිරීමක් කරගෙන උදේ ඉඳන් මේ වැඩ තමයි කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ගොඩාක් ඉන්නවා. හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මේ අද මේ අපි ඒක දැකලා තමයි මේ අපේ අය වෙනුවෙන් පිළි ඉතින් ආවේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා පුළුවන් අය තමන්ගේ මේ අපේ අසරණ වෙච්ච මිනිස්සුන් වෙනුවෙන් එකතු වෙන්න. ඉතින් එන්න මහරගම තරුණ සේවා සභාව ඉස්සරහ අපි ඉන්නේ. ඒ වගේම මේ අපිට මේ එකතු වෙච්ච බාණ්ඩු අපි අයියේ එකතු වෙනවා. මොකද මේ බාණ්ඩු විතලා මේ කිනාව පොඩ්ඩක් දැන් තරුණ සේවා සභාවට දීලා තියෙනවා. අපි හරහා මේක ආරක්ෂක අමාත්‍යාංශයට මේ බාණ්ඩු බාර වෙනවා. ඔයාලා අරන් එන රුපියලක දෙයක්වත් දෙන අයුතුයක් වෙන්නේ නැහැ. මේක වෙන්නේ අපිට එළි වෙනකන් ඉන්නවා මහරගම තරුණ සේවා සභාව ඉස්සරහා. එන්න මෙතෙන් එකතු වෙන්න අපිත් එක කීක තමයි කියන්නේ. අපි එළි වෙනකන් මේගොල්ලෝ ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් විදිහට පුළුවන් දේවල් ඇඳුම් වේවා, පොට්ට මෙට්ට වේවා, කැම බීම වේවා, වතුර වේවා ඕන දෙයක් ඔයාලා ගෙනල්ලා දෙන්න. ඒක අපේ අසුන් වෙච්ච මේ වෙලාවේ මේ දේවල් අවශ්‍ය කෙනෙකුට මහ මෙරක්. ඉතින් පුළුවන් විදිහට හැමෝම උදව් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා හැමෝම. ඉතින් අපේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ගොඩක් ඉන්නවා. මේ සභාව එකතු වෙලා ඉන්නවා. මම මේකේ හැමෝම එන්න. ඉතින් අපිට පුළුවන් දේවල් අපිට කරන්න පුළුවන්. හැමෝම එකතු වුණොත් මේ අසරණ වෙච්ච මිනිස්සුන්ගේ සබන් ඇටේ, සබන් කැටේ, හෙල්පෙනෙත් අඳුම හැමදේම නැති වෙන්න පුළුවන්. අපිට පුළුවන් ඒ හැමදේම දෙන්න. මේ YMB එක මේ තරුණ සභාව අපි පුරවමු. ඉතින් ඔයගලන්ට පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා කෙලින්ම අපිට දුන්නා. අපි කියන්නේ මෙතන ලොරියක් තියෙනවා. මේ ලොරිය පිරුණ ගමන් කෙලින්ම ඇතුළට යනවා. තරුණ සභාව ඇතුළට එතනින් ඒගොල්ලෝ ඒක ඉන්වෙන්ටරි කරලා ඔක්කොම ලියනවා හැමදේම මොනවද තිබ්බ කියලා. ඒ තිබ්බ දේවල් ලියලා තමයි ඒගොල්ලෝ ආරක්ෂක අමාත්‍යාංශයට බාර දෙන්නේ. ඊට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් කෙලින්ම යනවා ගණවිරු නරා යනවා. ගණවිරු හරහා අවතැන් වෙලා ඉන්න අයගේ අතට යනවා. බය වෙන්න එපා. එන්න අපි ගාවට එච්චර අපි කියන්නේ.